ආයිබෝවන් අද අපි කතා බහට ගන්න කාරණාව පටන් ගන්නෙම අතතම හරිම ප්‍රබල ප්‍රකාශයකින්. සමාජ මාධ්‍ය පළවුන එකක් නේද? හරියටම මේක ජනප්‍රිය රංගන ශිල්පිනී සංජානා ඔනලි ගමාරච්චි පළ කරපු දෙයක්. එයා මෙහෙම කියනවා එය දරුණු ගණයේ සාහසික රැවටීමක්. ඒ වචන ටික නිකම්ම රැවටීමක් නෙවෙයි සාහසික රැවටීමක්. ඒක තමයි වචනවල බරපතලකම හරිම වැඩි. මේ වගේ දෙයක් කියන්නතර මොකක්ද මේ සිද්ධිය පිටිපස්සේ තියෙන කතාව? ඉතින් අපේ මූලාශ්‍රයට අනුව මේ ප්‍රකාශය පිටුපස තියෙන්නේ අය එයාගේ සැමියාට එල්ල කරන චෝදනා දෙකක්. හරි මොනවද චෝදනා? පළවෙනි එක තමයි එයාගේ සැමියා සමසිරි පුද්ගලයෙක් කියන එක. ඒ කියන්නේ සමලිංගිකයෙක් බව. දෙවෙනි කාරණාව ඕස්ට්‍රේලියාවේ ඉන්න සැමියා ඇව කිසිම විදියකින් හොයලා බලලා නැහැ සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා කියන එක. පැහැදිලි. ඉතින් චෝදනා දෙක ඕකයි. හැබැයි මට ආයෙත්තර මුල්ම වාක්‍යයට යන්නමයි හිතෙන්නේ. සාහසික රැවටීමක්. ඔව්. ඒ වචන පාවිච්චි කරන එකෙන් එයා මේක දකින්නේ ලිංගික අනන්‍යතරවය ගැන කාරණාවකට වඩා තමන්ත කරපු ලොකු ද්‍රෝහිකමක් වංචාවක් විදිහට නේද? හරියටම. ඒ භාෂා භාවිතය හරිව සූක්ෂමයි. බලන්න ලිංගික අනන්‍යතාවය වගේ සංකීර්ණ මාතෘකාවක් ගැන කතා කරනවට වඩා රැවටීම කියන රාමුව ඇතුළට මේක දැම්මම ඒක හැමෝටම තේරෙනවා. ඒක ඇත්ත. ද්‍රෝහී වීම කියන හැඟීමට ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්. එතකොට මහජන අනුකම්පාව දිනා ගන්න හරිම ලේසි. ඒ වචන තේරීම හරහා එයා මුළු කතිකාවම Tamanට වාසි පැත්තට හරව ගන්නවා. ඒක හරිම බලවත්. ඒත් එක්කම මට දැනුණු තව දෙයක් තියෙනවා. එයා මේ සටහන ඉවර කරන්නේ උපුටා ගැනීමක් කියලා දාලා. ඔව්. තමන්ගේම වචන වලින් කෙලින්ව නොකිය වෙන කෙනෙක්ගේ වචන පිටිපස්සේ ඉඳන් මේ තරම් බරපතල දෙයක් කියන එක. ඒකෙත් මොකක් කරි අදහසක් තියෙනව නේද? අනිවාර්යයෙන්ම. එක පැත්තකින් ඒකෙන් තමන්ගේ වේදනාවට පොඩි දුරස්ත භාගයක් හදාගන්නව වෙන්න පුරුවන්. ඒ කියන්නේ මේ මට විතරක් දැනෙන දෙයක් නෙවෙයි මේක සාමාන්‍ය දෙයක් කියලා කියනවා වගේ. තමන්ගේ වේදනාව සාමාන්‍යකරණය කිරීමක්. හරියටම. අනෙක් පැත්තෙන් චෝදනාවේ ඍජු ලගකීමෙන් ටිකක් මිදෙන්න දරන උත්සාහයක් වෙන්නත් පුළුවන්. මම නෙවෙයි මේක කියන්නේ මේ වගේ දේවල් ගැන ලියවිලා තියෙන්නේ මෙහෙමයි වගේ අදහසක්. ඒක තමයි. හරි. එතනදී මට තව ප්‍රශ්නයක් මතුවෙනවා. එයාගේ වේදනාව එයා රැවටුණා කියන හැඟීම අපි තේරුම් ගත්තත් කෙනෙක්ගේ ලිංගික අනන්‍යතාවය වගේ අතිශය පෞද්ගලික දෙයක්. විවාහ ආරවුලකදී මේ විදිහට ප්‍රසිද්ධියේ ආයුධයක් කරගන්න එක ගැනත් කතා කරන්න ඕන නේද? ඒක ඊටාම වළංගු ප්‍රශ්නයක්. ඒක තමයි මේ සිදුවීමේ අනෙක් පැත්ත. මෙතනදි වෙන්නේ පෞද්ගලික වේදනාව ප්‍රසිද්ධ අවියක් බවට පත්වෙන එක. සමාජ මාධ්‍ය නිසා ඒ සීමාවන් බොඳ වෙලා. ඔව්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් Tamanට වුණු අසාධාරණයක් හෙළිදරව් කරන එක වින්දිතයෙක්ගේ අයිතියක් කියලා. හැබැයි තම කෙනෙක්ට කියන්න පුළුවන් මේක අනුන්ගේ පෞද්ගලිකත්වයට කරන හානියක්. ඩිජිටල් අවකාශයේදී කෙනෙක්ව පබ්ලික් ෂේමින් කරනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරනවා කියලා. ඒක තමයි. ඇත්ත බොහෝ විට තියෙන්නේ ඔය අන්ත දෙක අතර කොතැනක හරි. ගැනීමේ උත්සාහයක් තියෙනවා. ඔව්. ඒ වගේම පෞද්ගලික වේදනාවයි ප්‍රසිද්ධ පරිගැනීමයි අතර තියෙන හරිම සියුම් රේඛාවක් උඩ යන ගමනක් මේක. හරියටම. ඉතින් මේ සිදුවීම අපි හැමෝටම එක ගැඹුරු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. පෞද්ගලික සත්‍යයක් තව කෙනෙක්ට විරුද්ධව ප්‍රසිද්ධියේ ආයුධයක් විදිහට පාවිච්චි කරනකොට ඒකේ සදාචාරාත්මක සීමාව තියෙන්නේ කොතනද? ඒ වගේම මේ නාටකයේ දිගහැරෙනකොට ඒක නරඹන, ෂෙයා කරන, කමෙන්ට් කරන ප්‍රේක්ෂකයෝ විදිහට අපේ වගකීම ගැන හිතන්න ඕන. ඒක ඇත්ත. ඒ ගැන මෙනෙහි කරන්න මේක හොඳ අවස්ථාවක්.